අද අපි කතා කරමු හැඟීම් ගැන. බොහෝ ආගමික සංස්කෘතිකමය සංකල්පවල තියෙන දෙයක් තමයි මේ හැඟීම් කියන්නේ. මේ හැඟීම් වලින් සමහරක් කොටසක් නරකයි, ඉවත් කළ යුතුයි, නොතිබිය යුතුයි කියන අදහස. එතකොට මේ හුඟක් ආගමික හා සංස්කෘතිකමය කෝණයන්ගෙන් දෘෂ්ටි කෝණයන්ගෙන් බලනකොට මේකේ හොඳ නරක තිබිය යුතු නොතිබිය යුතු වර්ධනය කළ යුතු පාලනය කළ යුතු වෙනස් කළ යුතු වශයෙන් මේ හැඟීම් බෙදා දැක්වීමක් තියෙනවා හුඟක් වෙලාවට. ඒත් හුඟක් වෙලාවට හුඟක් කෙනෙක්ගේ මේ ආගමික ජීවිතය හරි සංස්කෘතික ජීවිතය තුළදී හරි මේ හැඟීම් යටපත් කර ගැනීමට, පාලනය කර ගැනීමට, නැති කර ගැනීමට, සමහර හැඟීම් වර්ධනය කර ගැනීමට තමයි බල කෙරෙන්නේ. ඉතින් ඔබ කුඩා දරුවෙක් සිට ඔබ මේ අද වෙනතුරු ආපු ගමන් මාර්ගයේ ඔබට හොඳට පේනවා ඇති මුලින් සමහරක් හැඟීම් වලට නොතිබුණු වටිනාකමක් හරි, සමහර හැඟීම් වලට නොතිබුණු අවධානයක් හරි, සමහර හැඟීම් වලට නොතිබුණු නොවටිනාකමක් හරි කාලයත් එක්ක වර්ධනය වෙලා කාලයත් එක්ක සමහර හැඟීම් පාලනය කිරීමක්, නැති කිරීමක්, වෙනස් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ විශේෂයෙන්ම මේක වෙන්නේ ඔබ ජීවත් වෙන ඒ ආගමික සහ සංස්කෘතිකමය පරිසරය තුල. එතකොට මේ ආගමික සහ සංස්කෘතික පරිසරයට අනුරූපව, ඒකට සාපේක්ෂව මේ හැඟීම් වලට යම් කිසි වැලියු එකක්, වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒකට අනුව මේ හැඟීම්, සමහරක් හැඟීම් ඔබ උත්සාහ කරනවා නැති කරන්න, වෙනස් කරන්න, අයින් කරන්න, වැඩි වර්ධනය කරන්න, වෙනස් කරන්න. දැන් ඔබ කුඩා දරුවෙක් සිට ඔබ වැඩි වියකටපත් වෙනකොට තියෙන වෙනස මේකයි. කුඩා දරුවෙක්ව සිටිනකොට ඇත්තටම ඔබගේ වෙස් මුහුණක් නැහැ. කුඩා දරුවෙක්ව සිටිනකොට ඔබට දැනෙන දේ, ඔබ ඇතුළාන්තයේ තියෙන හැඟීම එලෙසින්ම පිට කරනවා. හැබැයි දැන් මේ හැඟීම් ගැන මේ තියෙන ආගමික සහ සංස්කෘතිකමය දේවල් වලින් පස්සේ ඔබ වැඩි වියටපත් වෙනකොට ඒකට මේ ප්‍රමාණිකූලව ඔබ යම් කිසි ප්‍රමාණයකට වෙස් මුහුණක් පැලඳීමට සහ වෙස් මුහුණක් පාවිච්චි කිරීමට ඔබට බල කෙරෙනවා සහ ඔබට සිද්ධ වෙනවා. එතකොට කුඩා කාලේ ඔබට යම් හැඟීමක් තිබ්බනම් ඒ හැඟීම ඔබ ඒ වෙලාවෙම පිට කරනවා. එතකොට ඔබගේ ඇතුළාන්තයේ සහ ඔබගේ ප්‍රකාශනයේ, හැඟීමේ ප්‍රකාශනය අතර කිසිදු වෙනසක් නැහැ. හැබැයි ප්‍රමාණිකූලව ඔබ වැඩි වියටපත් වෙනකොට, වැඩි හිටියේ බවටපත් වෙනකොට ඔබගේ ඇතුළේ හැඟීම් ලෝකයේ වෙනම ලෝකයක් තියෙනවා. ඒ වගේම ඔබ ප්‍රකාශනයටපත් කරන ලෝකයේ, ඔබ වෙස් මුහුණක් කරා ඔබ ප්‍රකාශනයටපත් කරන්න හදන ස්වභාවයේ වෙනසක් තියෙනවා. එතකොට මේ ස්වභාවයන් අතර හැම වෙලාවෙම වෙනසක් තියෙනවා. එතකොට මේ හුඟක් වෙලාවට ඔබ මේ නඩත්තු කරන්න යන්නේ, මේ හැඟීම් වල ස්වභාවය හුඟක් වෙලා නඩත්තු කරන්න යන්නේ අර ඔබ පැලඳගෙන සිටිනට වෙස් මුහුණ, ඔබ මවාගත්තු ලෝකයේ තුල තමයි ඒ හැඟීම් වල ස්වභාවය මේව කරන්න යන්නේ. එතනදී ඉතින් මේ හැඟීම් හොඳ නැහැ, මේ හැඟීම් නොතිබිය යුතුයි, මේ හැඟීම් පහක් කියලා කිව්වට අර ප්‍රකාශනය තුළ ඇතුළාන්තයේ අර කුඩා දරුවගේ කාලෙදී වගේම අර හැබැයි ස්වභාවිකවම එලෙසම පවතිනවා. කිසිදු වෙනසක් නැතුව. ඔබ ප්‍රකාශනය කරන ඔබගේ වෙස් මුහුණ තුළ හැඟීම් නැති වුණාට අර ඔබගේ ඇතුළාන්තයේ ඒ හැඟීම් එලෙසම පරණ විදිහටම තියෙනවා. ඔබ කොච්චර උත්සාහ කරන්නේ නැති කරත්, වෙනස් කරන්න හැදුවත් ඒ හැඟීම් එලෙසම තියෙනවා. එතකොට අපි මේ ඉස්ලාම අපි කරන්න ඕනේ මේ අපිට ආගම විසින් සහ සංස්කෘතිය විසින් අපිට බල කරපු, රාමුගත කරපු, අයින් කරන්න හෝ තියාගන්න හෝ වැඩි කරන්න හරි කියන්නේ ඒකට කලින් මොනවාද මේ හැඟීම් කියලා අපි තේරුම් ගන්න එක. මේ කිසිම හැඟීමක් අස්වාභාවික හෝ නැති කළ යුතු හෝ නොවිය යුතු හෝ දේවල් නෙමෙයි ඉස්ලාම. ඒක අපි තේරුම් ගන්න ඕන එකක්. තේරුම් ගත යුතුයි. මේ සෑම හැඟීමක්ම අපිට ඇති වෙන ස්වභාවික දේවල්. ඒ වගේ අස්වාභාවික ගතියක් කියලා එකක් මොකුත් නැහැ. ඉතින් මේවා නැති කරන්න හදන එකෙන් එළියට ඇවිල්ලා අපි පොඩ්ඩක් මේ හැඟීම් මොනවාද කියලා බැලුවට පස්සේ අපිට පේනවා අපිට තියෙන මූලික හැඟීම් ටික. මූලික හැඟීම් කියන්නේ අපේ මේ පැවැත්ම සම්බන්ධයෙන් තියෙන මූලික හැඟීම් ටික. ඒ පැවැත්ම සම්බන්ධයෙන් තියෙන මූලික හැඟීම් ටික තමයි බඩගින්න. බඩගින්න කියන්නේ ඇත්තටම හැඟීමක්.
ඊළඟට අපි අපේ මේ අපිට හුඟක් කරලා බිය වගේ දේවල් දැනෙනවා. ඒ කියන්නේ අපිට ආරක්ෂාව පිළිබඳව අපේ ස්වයං ආරක්ෂාව පිළිබඳ හැඟීමක් තියෙනවා. ඒක හුඟක් කරලා බය වගේ දෙයක් කරා එනවා. ඊට අමතරව අපිට වර්ගයා බෝ කිරීම සඳහා ලිංගිකත්වයේ වගේ හැඟීම් එනවා. ඒකට වර්ගයා බෝ කිරීමෙන් එතනින් එහාට ගිහින් අපි ළමයි ගැන හැඟීමක් ඇති වෙනවා. ඒකත් වර්ගයා බෝ කිරීමේ හැඟීමෙන් ඊළඟ දිගුවක්. එතකොට මේ වගේ මූලික හැඟීම් ටිකක් තියෙනවා. එතකොට මේ මූලික හැඟීම් ටික අපිට කියන්න පුළුවන් අපේ තියෙන මේ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා ඇති වෙන මූලිකම හැඟීම් ටික. මේක අපි බැලුවම සත්තුන්ටත් තියෙනවා මේ හැඟීම්. මූලිකම හැඟීම් ටික. ඒ පැවැත්ම පිළිබඳව තියෙන මූලික හැඟීම් ටික. ඉතින් එතන මේ පැවැත්ම පිළිබඳව තියෙන මූලික හැඟීම් ටිකෙන් ඔබට ගිහිල්ලා ඊළඟට එනවා අපිට මේ මත ගොඩ නැගිච්ච තවත් හැඟීම් තියෙනවා. උදාහරණයක් විදිහට අපිට ලිංගික හැඟීම් මේකේ වර්ගයා බෝ කිරීම පිළිබඳව ලිංගිකත්වයේ පිළිබඳ හැඟීමට උඩින් අපිට ආදරය එහෙම නැත්නම් සෙනෙහස වගේ හැඟීමක් හදා ගන්න පුළුවන්. ඒකට උඩින් ගිහිල්ලා හැබැයි අරක මත පිහිටලා තමයි ඒක දෙවනුව හැදෙන්නේ. ඊළඟට අපිට ක්‍රමානුකූලව ගිහිල්ලා අපිට ඒ කියන්නේ ජාතිය පිළිබඳ හැඟීම, රට පිළිබඳ හැඟීම, ඊළඟට අපිට ආගම එහෙම නැත්නම් ආගම පිළිබඳ හැඟීම, ඒක නිර්වාණය, දෙවියන් වහන්සේ පිළිබඳ හැඟීම, මේ වගේ තවත් හැඟීම් සංකීර්ණ හැඟීම් අපිට තවත් ගොඩනගා ගන්න පුළුවන්. කලාව, ආගම, දර්ශනය මේ වගේ අපි නොයෙකුත් දේවල් වලින් තව ඉස්සරහට දියුණු වෙනවා කිව්වා. එහෙම නැත්නම් අපි විද්‍යාත්මකව අපි තව දුරටත් දියුණු වෙනවා කියලා කිව්වත් අපි මේ අර මූලික හැඟීම් මත ගොඩනැගිච්ච ද්විතීයික හැඟීම් තමයි ඊළඟට තියෙන්නේ. එතකොට මේ ද්විතීයික හැඟීම් ඇතුළෙම තමයි ඇත්තටම ආයෙන්නේ මේ හැඟීම් නරකයි, හොඳයි, නරකයි, මේවා නොතිබිය යුතුයි, මේ හැඟීම් වර්ධනය කළ යුතුයි, මේ හැඟීම් තිබීම වැරද්දක් වගේ ඒ ආගමික සහ සංස්කෘතික මේ ස්වභාවයන් එන්නේත් මේ හැඟීමක් විදිහටම තමයි. එතකොට මේ තිබිය යුතුයි කියන එකත් හැඟීමක්, නොතිබිය යුතුයි කියන එකත් හැඟීමක්. එතකොට මේ හැඟීම් සමහරක් හැඟීම් නොතිබිය යුතුයි කියන එකත් තවත් හැඟීමක් කියන එක නොදන්නා විට තමයි අපි මේ හැඟීම් ඇතුළට ආයෙ හිර වෙන්නේ. එතකොට මේ සමහරක් හැඟීම් නොතිබිය යුතුයි, ඒවා මේ අපිට ආගම අනුකූලව, සංස්කෘතිය අනුකූලව වැරදි දේවල් ඒවා අයින් කළ යුතුයි කියන හැඟීමක් බව ඒ හැඟීම ආවිත ඔබට අමතක වෙනවා. හරිද? ඉතින් එතනින් එහාට ගිහිල්ලා අපිට මේ අතිශය සංකීර්ණ දාර්ශනික හරි එහෙම නැත්නම් ආගමික හරි මොකක් හරි අවබෝධයකටපත් වුණා හරි කියන ඒකත් තවත් එක හැඟීමක් විතරයි. මේ හැඟීම් ගොන්නෙම ආයි ගොඩනැගිලා නොගොඩනැගිලා යන හැඟීම් ගොන්නෙම එකක් විතරයි. මම යම් කිසි දෙයකට අවබෝධයකටපත් වුණා, යම් කිසියක් තේරුණා, කලින්ට වඩා මට පැහැදිලිතාවයක් තියෙනවා කියන එක තවත් මේ ඔබට එන්න තවත් එක හැඟීමක් විතරයි. ඉතින් මේක මම ඔබට කියනකොට ඔබට තේරෙන්න පුළුවන් මේ ඔබට මේ කවදා මේ හැඟීමෙන් එළියට යන්න බෑ කියලා. ඇත්තටම මේ හැඟීමෙන් එළියට යන්න හදන එකත් ඇත්තටම හැඟීමක්. මේ හැඟීම් වලින් එළියට යන්න හදන එකත් හැඟීමක්. ආයෙ ඔබ මේ හැඟීම ඇතුළේම තමයි මේ කරකෙන්නේ. දැන් සමහරවිට ඔබට කියන්න පුළුවන් මේ මමත්වයේ වගේ එකක්. ඉතින් මමත්වය කියන්නේ හැඟීමක්. ඒක මමත්වය නැති කරන්න හදන එක ඒකත් හැඟීමක්. හරිද? එතකොට ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේ හැඟීම් එක රණ්ඩු කරන එක, ඔට්ටු වෙන එක, මේවා කරන එක අර ඔබට දාපු ආගමික සංස්කෘතිය මේ දේවල් වලින් මේ හැඟීම් එක ඔට්ටු වෙන එක නවත්තලා ඉස්ලාම හැඟීම් තේරුම් ගන්න ඕනේ. මේ හැඟීම් පහළ වෙන්නේ කොහොමද? මොනවාද මේ හැඟීම් වල ස්වභාවය කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ හැඟීම් ඉටු කරන යම් කාර්යයක් තියෙනවා. මේ හැඟීමකම හැම හැඟීමක්ම ඇත්තටම අපිට තියෙන ටූල් එකක් වගේ. අපිට තියෙන ටූල්ස් ගොන්නක් වගේ. හිතන්නකෝ ඔබ වඩු කාර්මිකයෙක් කියලා. ඔබ වඩු කාර්මිකයෙක් නිසා වඩු කාර්මිකයෙක් ඔබේ තියෙනවා ඔබේ ආයුධ පෙට්ටියේ ආයුධ ගොඩාක් තියෙනවා. නියන් තියෙනවා, යත්තක් තියෙනවා, ඊළඟට මේ කියතක් තියෙනවා. මේ විදිහේ ලොකු ආයුධ ගොන්නක් තියෙනවා. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් ඉතින් මේ වඩු කාර්මිකයා කරන්නේ අවශ්‍ය වෙලාවෙදී යම් කිසි ආයුධයක් අරගෙන අවශ්‍ය වෙලාවෙදී පාවිච්චි කරලා ඒක පැත්තකින් තියෙනවා. හැබැයි මේ වඩු කාර්මිකයා දක්ෂයෙක් නෙවෙයි නම් මොකද වෙන්නේ? එයා නියනින් කරන්න ඕනි වැඩක් කියතින් කරන්න යනවා. කියතින් කරන්න ඕනි වැඩක් නියනින් කරන්න යනවා. ඒ වගේ ලොකු පටලැවිල්ලකට එයා එනවා. එයාට තේරෙන්නේ නැහැ මේක
හරියටම මේ ආයුධය පාවිච්චි කරන්න මේ ටූල් එක කොහොමද පාවිච්චි කරන්න කියලා. එහෙම නැත්නම් මේ හිතන්නකෝ එයා මේ නියනට අර අපි ගහනවනේ අතකොළුවකින් ලියකින් හදලා. ඒ නියන පාවිච්චි කර කර ඉන්නකොට අර අතකොළුව වැරදීමකින් ඔගේ ඇඟිල්ල වැදිලා ඇඟිල්ල තුවාල වෙනවා. එතකොට මේ පුද්ගලයා මොකද කරන්නේ? අර නියනයි අතකොළුවයි විසි කළා දානවා. මේවා තිබිය යුතු ආයුධ නෙමෙයි මේක තිබ්බොත් මට වේදනාවක් දැනෙනවා කියලා විසි කරනවා. ඉතින් සමහර අය මේ මමත්වය අයින් කරන්න හදන්නේ. එහෙම නැත්නම් තණ්හාව අයින් කරන්න හදන්නේ, අවිද්‍යාව අයින් කරන්න හදන්නේ ওই විදිහටම තමයි. මේක මට මේ තුවාල වුණා මේ ටූල් එක අයින් කරන්න ඕනි කියලා. ඇත්තටම එතන තියෙන ප්‍රශ්නේ තමයි ඒ ආයුධයේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මේ මමත්වය කියන්නේ ටූල් එකක්. මේ මමත්වය කියන හැඟීම ටූල් එකක්. ඒක අවශ්‍ය පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය නැ අත්‍යවශ්‍ය අවස්ථාවන් තියෙනවා. බය කියන්නේ ටූල් එකක්. ඒක ස්වභාවිකව ඇති වෙනවා ඔබට ඒ අත්‍යවශ්‍ය අවස්ථාවලදී. හරි. අවිද්‍යාව කියන්නේ ටූල් එකක්. අවිද්‍යාව කියන්නේ නොදැනුවත්කම. අපි සමහර දේවල් අපි රස විඳින්නේ අපි මේ හැම හැඟීමක්ම අපි රස විඳින්නේ මේ අවිද්‍යාව කියන ටූල් එක දාලා. හරිද? ඒකත් ටූල් එක. තණ්හාව කියන්නේ ටූල් එකක්. බැඳීම මේ හැම එකම ටූල් එකක්. එතකොට මේ කිසිම ටූල් එකක වැරද්දක් නැහැ. ඔබට මේ ඇති වෙන කිසිම හැඟීමක වැරද්දක් නැහැ. ඒක ඔබේ ආයුධ පෙට්ටියේ තියෙන ආයුධ වගේ. ඉතින් එතකොට මෙතනදී ඔබ කරන්න ඕනේ දේ තමයි මේ දැන් අර නියන පාවිච්චි කරද්දී අත තුවාල වෙලා නියන විසිකරන එක නෙමෙයි. ඒ ටූල් එක ඔබ කොහොමද පාවිච්චි කරන්නේ ක්‍රමානුකූලව අවශ්‍ය තැනට කොහොමද පාවිච්චි කරන්න කියලා අවබෝධ කරගන්න. මේ හැඟීම් වල ස්වභාවය අවබෝධ කරගන්න එක. හරිද? සමහර නියනින් පාවිච්චි කරන්න ඕනේ තැනකට කියත පාවිච්චි කරලා. කියත පාවිච්චි කරන්න ඕනේ තැනකට නියන පාවිච්චි කරලා. ඒ හැඟීම් වලට බැන ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපේ අර මූලික හැඟීම් ටික අපි තේරුම් ගන්න ඕනේ. කොහොමද බිය, බඩගින්න, එහෙම නැත්නම් අපේ පැවැත්ම පිළිබඳ තියෙන ලිංගික ආශාවන් මේවා මොනවාද කියලා අපි තේරුම් ගන්න ඕනේ. හරි ඊට පස්සේ ඒකට උඩින් ආයි තියෙන අපිට මේ ඇති වෙන දෙවෙනුව ද්විතීයක ඇති වෙන හැඟීම් මොනවාද කියලා අපි තේරුම් ගන්න ඕනේ. එතනින් එහාට ගිහලා අපි මේ කලාව, දර්ශනය, ආගම, නිර්වාණය අරව මේවා කියලා අවබෝධය කියලා ආයි ඇති වෙන මේ සංකීර්ණ හැඟීම් මොනවාද කියලා තේරුම් ගන්න. ඒවා සංකීර්ණ හැඟීම් කිව්වත් ඒවත් අර මූලික හැඟීම් තැනටම තමයි තියෙන්නේ. ඒක වෙලා තියෙන අපිට අර මූලික අවශ්‍යතා ටික ඉෂ්ට වුණොත් අපිට මේ ද්විතීයක ඇති වෙන හැඟීම් ප්‍රමාණය වැඩි වෙනවා. හිතන්නකෝ ඔබ බඩගින්න ඉන්නවා කියලා. ඔබට බඩගින්න ඉන්නකොට ඔබට කලාව හෝ දර්ශනය හෝ වෙනස් ආගම හෝ දෙයක් එන්නේ නැහැ. මිනිස්සු ටිකක් ගිහිල්ලා දූපතකට දානවා. ඒ දූපතේ කෑම ප්‍රමාණය සීමිතයි. කෑම බීම ප්‍රමාණය සීමිතයි. හරිද? ඔවුන්ට එතකොට ජීවත් වෙන්න මූලික දේවල් ටිකත් එක්ක. එතකොට ඒක ඇතුලේ ආයි කලාව දර්ශනය වගේ එකක් වෙන්නේ අර එදිනෙදා බඩගින්නයි මූලික පැවැත්මත් එක්ක එන මූලික හැඟීම් වලින් තමයි එන්නේ. දැන් ඔබේ ජීවිතේ ඔබට ආපස්සට හැරිලා බැලුවන් පස්සේ ඔබගේ මේ හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක එන තියෙන ඇති වෙන ඒ හැඟීම් ප්‍රබලයි. අර ඔබ හිතන් ඉන්න ප්‍රඥාව ඒ වගේ දේවල් වලට වඩා. හරිද? ඉතින් ඊට පස්සේ අපිට ඒ දූපතේ අපිට කෑම බීම ගොඩක් තියෙනවා කියලා. අපිට එතකොට මූලික අවශ්‍යතාවය ටික එනවා. අපිට මූලික පහසුවන් ටික සැලසෙනවා. ඊට පස්සේ අපිට ඇති වෙනවා මොනවාද ඔය දර්ශනය, ආගම, කලාව වගේ අර සංකීර්ණ හැඟීම් එනවා. මොකද අර මූලික අවශ්‍යතා ටික මූලික හැඟීම් වල අවශ්‍යතා ටික ඉෂ්ට වුණාට පස්සේ. ඒතකොට මේ හැම එකක්ම ඇති වෙන්නේ ඇයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. හැම එකකටම තියෙනවා යම්කිසි හේතුවක්. ඒ ඇති වෙන ස්වභාවයක් තියෙනවා. අනිත් එක කාරණේ තමයි මේ කිසිම හැඟීමක් ඇත්ත නෙමෙයි. මේ හැඟීම් කියන්නේ ඔබට ඒ වෙලාවට පහල කරන යම්කිසි මායාකාරී ස්වභාවයක් විතරයි මේ හැම හැඟීමක්ම කියන්නේ. එතකොට මේක අපි තේරුම් අරගෙන මේ හැඟීම් කියන්නේ අපේ මේ ආයුධ ටූල් එකේ මේ ආයුධ පෙට්ටියේ තියෙන ඒ ටූල්ස් ටිකක් කියලා අපි තේරුම් ගන්න අරගෙන අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට පාවිච්චි කරලා අනවශ්‍ය වෙලාවට ඉවත් කර ගැනීම තමයි අවශ්‍ය වෙලාවට පැත්තකින් තැබීම තමයි කරන්න ඕනේ. ඒවා එකක්ව විසි කරන්න අවශ්‍ය ඒවලත් නෙමෙයි. නැති කරන්න හදන ඒවත් නෙමෙයි. තේරුම් ගැනීමත් එක්කම ජීවත් වෙන්න. තේරුම් ගැනීමත් සමගම ජීවත් වීමක් තමයි කරන්න ඕනේ. එතකොට ඔබට මේක හරියට තේරුම් ගත්තට පස්සේ ඔබට තේරෙවි මේ හැඟීම් කියන්නේ හරි සුන්දර සේවකයන් කියලා. අයින් කරන්න ඕනේ නැති අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න ඕනේ සුන්දර සේවකයන් කියලා. ඉතින් ඔය හැඟීම් වල තවත් ස්වභාවයක් තමයි අපිට මේ හැඟීම් වල ස්වභාවය තේරුම් ගන්නේ නැතුව ගියාන් පස්සේ මුගක් වෙලාවට වෙන්නේ මේ හැඟීම් අපේ මාස්ටර්ස්ලා බවට පත් වෙනවා. හැඟීම් අපිට උඩින් ඉන්න, අපිට පාලනය දෙන, අපිට අන දෙන ස්වාමිවරුන් බවට පත් වෙනවා. ඉතින් ඒ හිම හැඟීම් අපේ ස්වාමිවරුන් බවට පත් වෙන්නේ අපි හැඟීම් ගැන නොදන්නා
විට. අපේ තියෙන අපේ ස්වභාවික හැඟීම් වල ස්වභාවය අපිට නොදන්නා කොට තමයි ඒක ස්වාමිවරුන් වෙන්නේ. හැබැයි අපි හැඟීම් තේරුම් ගන්න ඒ හැඟීමෙත් එක්ක කරන රණ්ඩුව නවත්තන්න මේ හැඟීම් එක්ක අපිට බොහොම සහයෝගයෙන් සමාදානෙන් ජීවිතය ගත කරන්න පුළුවන්. ඒක හොඳ ලස්සන ටූල්ස්. එහෙම නැත්නම් හොඳ සුන්දර සේවකයන් විදිහට අපිට අවශ්‍ය වෙලාවෙදී පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි තේරුම් ගන්නවා. ඉතින් ඒක තේරුම් ගන්න අපි මේ හැඟීම් කියන්නේ මොකක්ද? අපේ මනස කියන්නේ මොකක්ද කියන එක හොඳට පැහැදිලිව දැකිය යුතුයි.